හෙලෝ අයිබෝයේවා සාදරයෙන් පිළිගන්නවා SL Movie Review channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ In the Lost Lands කියන 2025 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙනෙන අනුදුර අනාගතයේදී විශාල යුද්ධයක් නිසා ලෝකය සම්පූර්ණ විනාශ වෙලා තිනවා කියලා. දැන් පෘථිවිය සම්පූර්ණයෙන්ම post apocalypse wasteland එකක් බවට පත් වෙලා. ඒ වගේම දැන් මේ ලෝකය හඳුන්වන්නේ Lost Lands කියලා. පේනවා මනුෂ්‍යත්වයේ ඉතුරුලා ඉන්න සෑම කෙනාම එක නගරයක තමයි ජීවත් වෙන්නේ. මේක ළඟ පාලනය කරන්නේ ඒකේ අධිපතියා විසින් සහ පල්ලියට තමයි බලය පවත්වා ගැනීමට බාර වෙලා තියෙන්නේ. එක දවසක් ග්‍රේ කියන කාන්තාවක්ව මායාකාරයෙක් කියලා එල්ලා මරලා දානවා. ඒ වගේම පේනවා මේ ලැබී එන්ෆෝසර් කියන කෙනා පල්ලියට අභියෝග කරන කට්ටියට මොකද්ද වෙන්නේ කියලා ඒව උදාහරණයක් විදිහට පාවිච්චි කරනවා කියලා. එන්ෆෝසර් මෙතනින් පිටත් වෙලා ගියාට පස්සේ ග්‍රේයගේ මැජික් භාවිත කරලා සොල්දාදුවෙක්ට මායාවක් ඇති කරමින් පෙන්නනවා මේ එල්ලලා තියෙන්නේ ඇය නෙවෙයි යාම කියලා. ඉතින් ඒක නිසා එයා තමන්ව බේරගන්න කියලා ලනුවට වෙඩි තිබ්බ ගමන් ඇත්තටම ග්‍රේව තමයි නිදාස් කරන්නේ. ඊට පස්සේ ආ තමන් ගාවට එනවා කියලා දැක්ක ගමන් ඇයට වෙඩි තිබ්බත් ඒ වෙනුවට තමස් සොල්දාදුවෙක්ව තමයි ඝාතනය කරන්නේ. එන්ෆෝසර් මේ ගැන දැනගත්තට පස්සේ එයා ඉක්මනට මේ සොල්දාදුවව ඝාතනය කරලා අනෙක් කට්ටියට කියනවා ග්‍රේව හොයාගෙන යන්න කියලා. ඉතින් ගෲප් එකේ කට්ටිය මෙයාව කාමරයක් ඇතුලේ සොයනකොට ග්‍රේට පුළංගනෝ ෂැඩෝස් අතර සැඟවිලා ඉන්න ගමන් සොල්දාදුවන් එකිනෙකාම ඝාතනය කරන්න. පේනවා දැන් ඉතුරුලා ඉන්නේ එන්ෆෝසර් විතරයි. ග්‍රේට අයව කොටු කරන්න පුළුවන් වෙන අතර ඇය මෙයාට තර්ජනය කරනකොට එන්ෆෝසර් කියනවා බල ඉන්න නැතුව තමන්ව ඝාතනය කරන්න කියලා. ග්‍රේව මේලදී ඝාතනය කරනවා වෙනුවට තීරණය කරනවා ඇව එල්ලලා මරලා දාන්න. ඉතින් ඇය මෙතනින් ඉවතට ඇවිදන් යනකොට මෙදිනෙන මිනිසුන් සෑම කෙනාම එල්ලුවත් මැරෙන්නේ නැති මායාකාරිය කියලා ඇයට චිය කරනවා. මෙතර බොයිස් කෙනෙක් කෙනා පේනවා එයාගේ අශ්‍යා පිටේ නැගලා තනියම ඉබාගත යනවා කියලා. එයා මේ වෙලාවේදී ටනල් එකක් ගාව නැවතුනා මෙයාට තීරුම් ගන්නවා මිනිසුන් මේ වෙනකොටත් එයාව වට කරලා තියෙන කියලා. ඉතින් ඒක නිසා එයා මේගලන්ට එන්න කියලා කෑගලා කතා කරපු ගමන් සැගුණ මිනිසුන් මේකෙන් එළියට ඇවිල්ලා ඉක්මනටම බොයිස් වට කරගන්නවා. මේගලන්ගෙන් එක්කෙනෙක් බොයිස්ගේ තුවක්කුව සොරකම් කරන්න හැදුවත් ඔරු දෙකක් තියෙන සර්පයෙක් එළියට ඇවිල්ලා මෙයල්ලන පුද්ගලයාට දෂ්ට කළාම ඝාතනය කරනවා. ඊට පස්සේ බොයිස් සැගුණ තුවක්කුවක් එළියට අරගෙන වටින සෑම කෙනාට මෙඩි තියන අතර එයා තප්පර කිහිපයකින් මේගොල්ලෝ සෑම කෙනාම ඝාතනය කරනවා. පේනවා මේ මිනිසුන් කාටවත් එයාට ඇඟිල්ලක්වත් තියන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් පිටත් වෙලා යන කලින් පේනවා තමන්ගේ සර්පයාවත් අරගෙන තමයි යන්නේ කියලා. නැවත ග්‍රේ ගාවට ආවට පස්සේ ඇයට අම එකක් ඇතුළේ සැගවෙලා මෙතනින් වයස මහලු කාන්තාවකට සල්ලි ටිකක් දෙනවා. පේනවා ග්‍රේ හැමදාමත් මේ කාන්තාවට කරුණාව දක්වලා තියෙනවා. ටිකලාකට පස්සේ මේගලන්ගේ කුයින් වගේම ඕවර්ච් එකේ කැප්ටන් එනවා මෙයාව මුණ ගැසෙන්න. පේනවා ඇත්තටම රජනට අවශ්‍යලා තියෙන්නේ ෂේප් ෂිෆ්ටර් කෙනෙක් වෙන්න පව එක ලබා ගන්න කියලා. ඒ වගේම ඇය මෙහාට ගොඩක් වටින රත්තරන් ඔරලෝසුවකින් තමයි සල්ලි ගෙවන්නේ. පේනවා ග්‍රේ කමදාමත් කාටවත් බෑ කියලා නැති නිසා ඇය මේ ජොබ් එක බාර ගන්නවා කියලා. ඒ වගේම ඇය පැහැදිලි කරනවා ඇය හන්ටර් කෙනෙක්ව කුලියට අරගෙන ෂේප් ෂිෆ්ටර් කෙනෙක්ව ඝාතනය කරලා එයාගේ පව එක අරගෙන ඇවිල්ලා කුයින්ට දෙන්නම් කියලා. ඇගේ ඩෙඩ්ලයින් එක තමයි ඊළඟ පුරපසළොස්වක දවස. ඒ වගේම පොය දවසට තවත් දවස් 6ක් විතරයි තුරලා තියෙන්නේ. ග්‍රේගේ බ්ලේඩ්ස් අරගෙන මෙතනින් පිටත් වෙලා යන්න හදනකොට පේනවා ජෙනාරිසොත් ඇයට වෙනත් ජොබ් එකක් දෙනවා කියලා. එයාට අවශ්‍යලා තියෙන්නේ රජිනයත් එක්ක අදරෙන් බැදෙනවා දකින්න. ඒ වගේම එයා මේ වෙලාවේදී ඇයට තමන්ගේ පක්ෂපාතීත්වය කියන අතර එයා විශ්වාස කරනවා රජිනට මේ පව එක හම්බුනොත් එහෙම අනිවාර්යෙන් ඒකෙන් නෑ විනාශ වෙනවා කියලා. හැබැයි ඒ වුණත් ග්‍රේ මෙයා කෙනක විශ්වාස කරන්නේ. මොකද ඇය හිතනවා ඒ ඇත්තටම ඊරිසියා නිසා තමයි මේක කියන්නේ කියලා. ඒ වුණත් ඇය කවදාවත් ජොබ් එකකට බෑ කියලා නැති නිසා ඇය තීරණය කරනවා මෙයා දෙන ඔරලෝසුවත් ගන්නවා කියලා. ඊට පස්සේ ග්‍රේ ස්පෙල් එකක් පාවිච්චි කරලා ලොස් ලෑන්ඩ් එක පරීක්ෂා කරාට පස්සේ ඇයට පුළුවන් වෙනවා Tamanට අවශ්‍ය දේ තියෙන කොයිද කියලා සොයාගන්න. මෙතනදී අය දකිනවා මිනිසුන් කිහිප දෙනෙක් විශාල වොල්ෆ් කෙනෙක් එක්ක සටන් කරන්න උත්සාහ කරත් මේගොල්ලෝ සෑම කෙනාම තප්පර කිහිපයකින් මියනවා කියලා. මේක සිද්ධ වෙන අතරතුරේදී ප්‍රදේශය පාලනය කරන ඕවර්ලෝඩ් එයාගේ අද තෙමා ගන්න නිසා රජිනගෙන් උදව් වෙල්ලනවා ඒකට යට උදව් කරන්න කියලා.
ඉතින් රැජින මුලින් මේකට මෙයාට අනෙක් පැත්තට බැනවදිලා ඊට පස්සේ තමයි වැඩ කරන කට්ටියට කතා කරන්නේ. හෙලිවෙනවා රැජිනට මෙයත් එක්ක ඉඳලා ඇති වෙලා තියෙන කියලා. ඊට පස්සේ මෙතෙන් එළියට ගිහිල්ලා කාටවත් පේන්නේ නැති තැනකදී බොයිස් සිප ගන්නවා. ඒකෙන් තීරුම් යනවා ඒ දිනට රජුට හොරෙන් අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. බොයිස් රැජිනත් එක්ක කාලය ගත කරලා මාලිගාවෙන් සොරෙන් පිටත් වෙලා යන්න හැදුවත් මෙතන ඉන්න සොල්දාදුවන් එයාව නවත්තනවා. ඒක නිසා එයා කටේ තියෙන මත් පැන්ට් එක ටෝච් එකකට පිපින අතර මේකෙන් මේ වෙලාවේදී එක සොල්දාදුවෙන් සම්පූර්ණයෙන්ම ගිනි ගන්නවා. ඊට පස්සේ එයා අනිත් එක්කෙනාට දෙන පහරෙන් පේනවා පඩිපෙළ පල්ලයට විසිකලා යනවා කියලා. ටිකලාකට පස්සේ බාර් එකේදී ග්‍රේ බොයිස් ගාවට වෙලා කියනවා ඇයට අවශ්‍යයි කියලා හන්ටර් කෙනෙක් විදියට යව බදව ගන්න. මොකද මේ පැත්තේ ඉන්න සෑම කෙනාම දන්නවා ලොස්ලෑන්ඩ් එකේ සෑම තැනක්ම බොයිස් දන්නවා කියලා. ඒ වුණත් බොයිස්ට අවශ්‍ය සූදු කෙලින්න විතරයි. ඉතින් ඒක නිසා ග්‍රේ තීරණය කරනවා මෙයත් එක්ක බෙට් එකක් දානවා කියලා. ඒ දින එකිනෙකාත් එක්ක සෙල්ලම් කරනකොට ග්‍රේ තමන් ලේසියෙන් තරගේ ජයග්‍රහණය කරත් එයා තාමත් ඈත් එක්ක යන්න පොඩ්ඩක්වත් කැමති නෑ. මොකද එයා කියනවා ලොස්ලෑන්ඩ් එකට යන ගොඩක් කට්ටිය නැවතත් ආයෙත් එන්නේ නෑ කියලා. හැබැයි උනත් ක්‍රියානික් පැත්තට කියන්නේ ඇයට මෙයත් එක්ක එකම වේගෙන් ඇවිදන් එන්න බැරුණොත් එහෙම එයාට ඇගේ පර්මිෂන් තියනවා කියලා ඇව ලොස්ලෑන්ඩ් එකේ තනිකල නැවතත් ආපසු යන්න. ඊට පස්සේ බොයිස් අයට ස්කල් රිවර් කියන ස්ථානයේ ජීවත් වෙන ගොඩක් බලවත් වුල්ෆ් කෙනෙක් ගැන කතාවක් කියනවා. ඉතින් මේ ලැබී ග්‍රේට තීරුම් ගන්නවා මේ වුල්ෆ්ගේ නම කිව්ව ගමන් ඇය දක්වපු අර විෂන් එකේ හිටිය වුල්ෆ්ම තමයි මේ කියලා. ඉතින් ඒක නිසා ඇය බොයිස්ට පොරොන්දු වෙනවා ඇය ගාව තියෙන අර එක රොල්ලෝසුවක් මෙයා වෙතන්ට අරන් ගියොත් මෙයාට දෙනවා කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් සොල්දාදුවන් කිහිප දෙනෙක් බාරකට ඇතුළු වෙන අතර මේගොල්ලන්ගෙන් එක්කෙනෙක් බාරකයේ සිවිලිමට වෙඩි තියනවා. හැබැයි ඒ වුණත් බොයිල් එක්මන්ටම තමන්ගේ සර්පයා මේ පැත්තට විසික් කරන අතර සර්පයා දෂ්ට කරලා ඒ සොල්දාදුවා මියනවා. එයාගේ ශරීරයේ බිම ඇද වැටෙනවත් එක්කම සර්පයා තවත් එක්කෙනෙක්ගේ අතකට පයින්න නිසා එයාගේ පාර්ට්නර් සර්පයා දෂ්ට කරපු ගමන් මෙයාගේ අත එතනින්ම කපා දානවා. සර්පයා මෙතනින් පිටත් වෙලා ගියත් පේනවා එන්ෆෝසර් මෙතනට එනවා කියලා සටනට එකතු වෙන්න. ඇය තප්පර කීපයකින් සර්පයාව මරා දාලා ආපසු හැරුණත් ග්‍රේසා බොයිස් මේ වෙනකොටත් මෙතනින් ගිහිල්ලා ඉවරයි. නැවත පල්ලියේදී පැට්‍රියා සෑම කෙනෙක්ට මතක් කරනවා මායාකාරයා සහ මිත්‍යා දෘෂ්ටිකයන් ඒගොල්ලෝ ඝාතනය කරන්න ඕනේ. මිනිසුන් සෑම කෙනාම එයා කියන දේ බොරුවට අහන් ඉන්නා වගේ මම පෑවත් ඒගොල්ලෝ මෙයාට සොරෙන් කැරල්ලක් ගැන නෝට් එකක් වටේ ඉන්න සෑම කෙනා අතරම යවනවා. ඇත්තටම පේනවා පූජාවට පස්සේ පැට්‍රියාච් දන්නවා කියලා මේ මිනිස්සුන්ගේ කැරල්ල ගැන. ඒ වගේම යාට තේරුම් යනවා ග්‍රේ ඇත්තටම මේගොල්ලන්ගේ කැරැල්ලේ සංකේතේ බවට පත් වෙලා තිනවා කියලා. එන්ෆෝස් ඉක්මනටම අරාන්ද කාන්තාව ඉස්සරහට අරන් ඇවිල්ලා ඇයට වඳ දෙනවා ග්‍රේගේ ප්ලෑන් එක මොකද්ද කියලා කියන්න කියලා. ඉතින් ඒක නිසා ඇය අවසානයේදී හෙළි කරනවා ජෙරාරිස් සහ රැජින ග්‍රේව මුණ ගැසෙන්න අර කුළුණට ආව කියලා. පැට්‍රියාච් ඊට පස්සේ එන්ෆෝසට අණ කරනවා ග්‍රේව සොයාගෙන ගිහිල්ලා ඇගෙන් පාපොච්චාරණයක් ගන්න කියලා ඇය මෙච්චරකා රැජිනව රවට්ටලා තිනවා කියලා. ඊට පස්සේ එයා කියනවා ඇව ඝාතනය කරන්න කියලා. ඊට පස්සේ අපි අරන් යන්නේ ලොස්ලෑන්ඩ් එකට. ග්‍රේස් සහ බොයිස් රාත්‍රී සදා කඳුළු බැඳන් ඉන්න අතර බොයිස් තවත් අලුත් සර්පෙක් අල්ලගන්න උත්සාහ කරත් එයාට තාමත් Tamanට හරියන සර්පෙක් සොයාගන්න බැරි වෙලා. ග්‍රේ නිදා ගන්න උත්සාහ කරන අතරතුරේදී බොයිස් යාගේ බ්ලේඩ් එක අරගෙන ඇගාවට ළඟා වෙන නිසා ඈත් ඇගේ පීය ගන්නවා අතට. හැබැයි ඒ වුණත් බොයිස් ඇත්තට මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඇයට දෂ්ට කරන්න සූදානම් වෙලා හිටිය ගෝනස් එක මරා දාන්න. ඉතින් පේනවා ඊළඟ දවසේදී මේගොල්ලන්ට පුළුවන් වෙනවා කියලා ට්‍රේඩින් පෝස්ට් එකක් ගාවට එන්න. ඇත්තට මේක අයිතිකාරයන් තමයි බොයිස්ගේ හොඳම යාළුවන් වෙන මාරා සහ රොස් කියන දෙන්නා. මාර එළියට වෙලා බොයිස් සිපගත්තට පස්සේ තමයි ඒ දෙන්නට ඇතුළට එන්න කියලා ආරාධනා කරන්නේ. බොයිස් පැහැදිලි කරනවා ඒගොල්ලන්ට පුළුවන් කියලා අර ෂේප් ෂිෆ්ටර්ව සතියක් ඇතුළත සොයාගන්න. හැබැයි උනත් ග්‍රේ අනෙක් පැත්තට කියන්නේ ඇයට මෙයාව සොයාගන්න දවස් කිහිපයයි තියෙන්නේ කියලා. ඉතින් බොයිස් තීරණය කරනවා ඒගොල්ලෝ ගොඩක් භයානක ෂෝට් කට් එකකින් එහෙනම් යන්න ඕනේ. එදා රාත්‍රියේදී බොයිස් සහ මායා එකිනෙකාත් එක්ක කැච්චලනවා. එළිවෙනවා මේගොල්ලන් ඇත්තට මුණ ගැසෙන්නේ අවුරුද්දට එකපාරයි කියලාත්. ඉතින් එහෙම හම්බුණාට පස්සේ ඒගොල්ලෝ රෑ එළි වෙනකන් එකිනෙකාත් එක්ක කැච්චලනවා කියලා. ඉතින් ඊට පස්සේ බොයිස් සහ ග්‍රේ උදෑසන මෙතනින් පිටත් වෙලා යනකොට බොයිස් කියනවා මේ දෙන තමයි ලොස්ලෑන්ඩ් එකේ එයාට ඉන්න එකම යාළුවන් කියලා. ඒ වගේම ග්‍රේ මෙතනින් යන්න කලින් දකිනවා බීස්ට් කෙනෙක්ගේ ඇටසැකිලි කීපයක් එතන තියෙන කේජ් එක තියෙනවා කියලා. මේ අතරතුර එන්ෆෝසර්ස් සහ ඇගේ සිල්ම සොල්දාදුවන් ලොස්ලෑන්ඩ් එකේ මේගොල්ලන්ව සොයමින් ඒගොල්ලන්ට අයිති ට්‍රේන් එකේ එන ගමන් ඉන්නේ.
ඊට පස්සේ ක්වීන් පැට්‍රියාච් මුණගැසෙන්නේ අනාතර ඇය තේරුම් ගන්නවා මෙයා තමයි ඇයට කියන්නේවත් නැතුව එන්ෆෝසර්ව අර ට්‍රේන් එකේ අවලා තියෙන්නේ කියලා. ඒ වගේම එයා තමන්ගේ සොල්දාදුවන් සෑම කෙනා පිටත් කරලා යවලා තියෙන නිසා දැන් නගරේ එක සොල්දාදුවෙක්වත් නැහැ. පැට්‍රියාච් කියනවා රජන රජතුමාව පාවලා දෙන්න යන්නේ කියලා. එයාට එක කටකතා ඇහුණා කියලා. හැබැයි උනත් රජන අනෙක් පැත්තට කියන්නේ ඇයි හැම කතාවක්ම බොරු කියලා. ටික වෙලාවකට පස්සේ පැට්‍රිෂියා එන්ෆෝසර්ට කතා කරන අතර එයාට කියනවා තමන්ට දැන් විශ්වාසයි කියලා රැජින ඇත්තටම බොරු කියන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඉක්මනටම අර මායාකාරීව සොයාගන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ ඉක්මනට මේ මායාකාරීව අල්ලගෙන ඇගෙන් කට උත්තරයක් ගත්තට පස්සේ මේගලන්ට පුළුවන් රැජින රජතුමාව පාවා දුන්නා කියලා අත්අඩංගුවට ගන්න. ඊට පස්සේ ගොඩක් ලෙඩ වෙලා එන රජතුමා මිය ගියාම පැට්‍රියාච්ට පුළුවන් නගරයේ පාලනය ලබා ගන්න. ටික වෙලාවකට පස්සේ සොල්දාදුවන් අවසානයේ රොස්සා මාරව සොයාගන්නවා. ඒගොල්ලෝ ඊට පස්සේ මේ දෙන්නට වඳ දෙනවා අර දෙන්න ගියපු තැන කියන කියලා. වද වේදනාව විවස ගන්න බැරුව මාර අවසානයේ පාපොච්චාරණය කරනවා. ග්‍රේසාම් බොයිස් කල්රිවේකට යන්නේ කියලා. එන්ෆෝසර් මෙතනින් පිටත් වෙලා යන්න කලින් මේ දෙනව ඝාතනය කරලා ඒගොල්ලන්ගේ ට්‍රේඩින් පෝස්ට් එකක් සම්පූර්ණයෙන් ගිනි තියනවා. ඊළඟ දවස් උදේ ග්‍රේසාම් බොයිස් විනාශයච නගරයක් ගාට තමයි යන්නේ. ඒගොල්ලෝ මෙතන කේබල් කාස් තියෙන ගොඩක් පැරණි බිල්ඩින් එකකට ඇතුල් වෙනවා. බොයිස් මේ කරංගන එක්කෙනාව සොයන්නේ එයාට සල්ලි දීලා මේ කේබල් කාඩ් වලින් එහා පැත්තට යන්න. හැබැයි වුණත් මේ මිනිස්සා බොයිස් කොච්චර කතා කරත් එයාට අනෙක් පැත්තට කතා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා දෙන්න තීරණය කරනවා බිල්ඩ් මේව සොයනවා කියලා. හැබැයි අවාසනාවකට මේගොල්ලෝ සොයාගන්නවා මේ කේබල් කාර් අරන් යන ඩ්‍රයිවර්ව කවුරු හරි ලණුවකින් එල්ලලා ඝාතනය කළා තිනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම සොල්දාදුවන් මේ වෙනකොටත් මෙතනට ඇවිල්ලා ඉවරයි. කපල් එක මෙතනින් පිටත් වෙලා යන්න ඇදුවන් එන්ෆෝසර්ස් ඇගේ මිනිස්සුන් මේක ළඟ වට කරනවා. ඒගොල්ලෝ බොයිස්ට කියනවා එයා ග්‍රේව පාවලා දුන්නොත් එහෙම ඒගොල්ලෝ මෙයාට කරදරයක් කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඒගොල්ලෝ මේ වෙලාවේදී තාමත් මැරෙලා නැති මාරාගේ ශරීරය මෙයාට පෙන්නනවා. මේ වෙලාවේදී මාරා අවදි වෙලා බොයිස්ගේ නම කිව්වත් එන්ෆෝසර් ඇයට අනෙක් පැත්තට වෙඩි තියලා යම ඝාතනය කරනවා. මේකෙන් බොයිස්ගේ හදවත කොච්චර බිඳී යනවද කියනවනම් එයා කෝපෙන් මේගලන්ට වෙඩි තියන අතර ග්‍රේත් ඉස්සරහට පැනලා තමන්ගේ ඉස්සරහන සොල්දාදුව කපලා මරලා දාලා එයාගේ තුවක්කුව ගන්නවා අතට. ඊට පස්සේ මේගොල්ලෝ අනෙක් පැත්තට වෙඩි තියන අතර තප්පර කිහිපයක් යන්නත් කලින් ඒ දෙනාට පුළුවන් වෙනවා වටේන සෑම කෙනාම ඝාතනය කරන්න. හැබැයි උනා තවාසනාවකට මේගොල්ලන්ගේ ට්‍රේන් එකේ දොරක් විවෘත වෙන අතර මේක ඇතුලේ සැගලා හිටිය සොල්දාදුවන් එනවා එළියට. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට මේගොල්ලොත් එක්ක සටන් කරනවා හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. බොයිස් සහ ග්‍රේ එක දිගට මේගොල්ලන්ගේ සටන් කරමින් පුළුවන් තරම් කට්ටියව ඝාතනය කරත් සොල්දාදුවන් ඉන්නේ එක නවතින්නේ නැහැ. ඉතින් ග්‍රේගේ බුලට් එක අවසන් වෙන නිසා කපල් එක තීරණය කරනවා මෙතනින් දුවගෙන යනවා කියලා. අවාසනාවකට ට්‍රේන් එකේ තියෙන කැනන් එක මේගොල්ලෝ පැත්තට හැරිලා ඒගොල්ලන්ගේ පැත්තට වෙඩි තියනවා. වාසනාවකට වගේ ඒගොල්ලන්ට මේකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉක්මනටම කේබල් කාර් එකක් ගාට දුවන් යන අතර බොයිස් මේකේ ලොක් එකට වෙඩි තියනවා. සොල්දාදුවන් තාමත් ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් එන නිසා ග්‍රේසාම් බොයිස්ට සිද්ධ වෙනවා මේගොල්ලෝ සෑම කෙනත් එක්කම සටන් කරන්න. දැන් මේ කේබල් කාර් එක ප්‍රපාතයක් උඩින් ගමන් කරන නිසා ඒගොල්ලෝ තල්ලු කරන සෑම සෝල්ජර් කෙනෙක්ම මේ ප්‍රපාතයෙන් මැටලා මියනවා. මිනිස්සු කිහිප දෙනෙක් කේබල් කාර් එකේ උඩට ඇවිල්ලා මේගලන්ට පහර දෙන්න හදන නිසා ග්‍රේක්මන්ටම කාර් එකේ උඩට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සටන් කරනවා. ඇය කොච්චර වේගෙන් මේගලන්ට පහර දෙනවද කියනවනම් පේනවා ඉතාමත් ලේසියෙන් ඒගොල්ලන්ව ඝාතනය කරනවා කියලා. ඒ වගේම කේබල් කාර් එක ඇතුලේ බොයිස් ඉතුරුලා යන අනිකුත් සොල්දාදුවන් සෑම කෙනාම ඝාතනය කරනවා. තමන්ගේ මිනිස්සුන් ඔක්කොම පරාදුනා කියලා දැක්කට පස්සේ එන්ෆෝසර් සෝල්ජර්ස්ලාට කියනවා කේබල් කාර් එකේ කේබල් එක කපා දාන්න කියලා. ඉතින් එක කේබල් එක කැඩී යනකොට ග්‍රේ වැටෙන්නේ නැතුව ඇගේ පිහියෙන් තමයි එලිලා ඉන්නේ. බොයිස් වීදුරුවක් කඩා දාලා තවත් සොල්දාදුවෙක් වටලා මරලා දැම්මට පස්සේ එන්ෆෝසර් අනිත් කේබල් එකට පිටි තියනවා. මේකෙන් කේබල් කාර් එක බිම වැටිලා වාසනාවකට වගේ බිල්ඩිමක වදිනවා. ග්‍රේසාම් බොයිස්ට පුළුවන් වෙනවා මේක බිමට වැටලා විනාශ වෙන්න කලින් ඉක්මනට මෙලියට ඇවිල්ලා ප්‍රපාතේ එල්ලෙන්න. ඊට පස්සේ මේගොල්ලෝ එතන තියෙන ඩ්‍රේන් එකට නගින්න උත්සාහ කරත් එන්ෆෝසර් ස්නයිපර් රයිෆල් එකක් අතට අරගෙන ඒකෙන් මේගොල්ලන්ගේ පැත්තට වෙඩි තිබ්බ ගමන් ඒකෙන් මේගොල්ලන්ගේ පැත්තට වෙඩි තියලා බොයිස් ගුර ඉස්සර තුවාල කරනවා. මේ වෙලාවේදී ග්‍රේගේ මැජික් බලය පාවිච්චි කරලා එන්ෆෝසර්ට මායාවක් පෙන්වන නිසා ඇයට අනෙක් පැත්තට වෙඩි තියලා බොයිස් මරා දාන්න පුළුවන් වෙන්නේ නැහැ. මායාව ඉවරුණාම ඇය දකිනවා ඒගොල්ලෝ මේ වෙනකොටත් මෙතනින් ගිහිල්ලා කියලා.
පේනවා එදා රාත්‍රියේදී ග්‍රේ උදව් කරනවා කියලා බොයිස්ගේ තුවාලයට බෙහෙත් දාලා ඉදිකට්ටකින් මේක මහන්න. බොයිස්ට එයාගේ නැතුණ මිතුරන් මතක් වෙන අතර එයා පොරොන්දු වෙනවා තමන් අනිවාර්යෙන් එන්ෆෝස් එකෙන් පලිය ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙන මෙතන නිදා ගන්න කලින් ඒගොල්ලෝ ආස්සේ ලස්සන දිහා ටිකක් වෙලා බලන් ඉන්නවා. ඊළඟ දවස් උදෑසන රජින දැනගන්නවා ඇය ප්‍රෙග්නන්ට්. ඒ වගේම ඇය දන්නවා ළමයාගේ තාත්තා බොයිස් කියලා. හැබැයි ඒ වුණත් ඇය බොරුවට මවාපානවා මේ ළමයා අයිති රජතුමාට කියලා. දැන් ඇයට සිංහාසනය සුරක්ෂිත කරන්න උරුමකාරයෙක් ඉන්න නිසා ඇය රජතුමාගේ මුහුණට කොට්ටයක් තියලා එයාගේ හුස්ම හිර කරලා මෙයාව ඝාතනය කරනවා. මේ අතර ග්‍රේසම් බොයිස් රාත්‍රියේදී යක්ෂයන්ගෙන් පිරුණු ප්‍රදේශයක් වන ෂැඩෝ බේන් කියන තැනට තමයි එන්නේ. ඒගලන්ට මේලාදී එන්ෆෝස් එකගේ දුම්රිය මෙතනට එනවා කියලා ඇහෙන නිසා මේක ඇතුළට රිංගනව හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. ඒගොල්ලෝ මෙතන බිල්ඩිමක් ඇතුළට රිංගලා වටේ තියෙන පෙට්‍රල් ටැංකි ටිකක් කඩලා ඒ පෙට්‍රල් සෑම තැනකම වක් කරනවා. රාත්‍රියේ උදා වෙනකොට මේ කුළුණේ ලයිට් එක ඔන් වෙන අතර එක යක්ෂයෙක් මෙතනට ඇවිල්ලා ඒගලන්ට පහර දෙන්න උත්සාහ කරනවා. බොයිස් සහ ග්‍රේ ඉක්මනට මේ පෙට්‍රල් වලට ගෙන තිබ්බහම පේනවා ඒගලන්ගේ වටේ ගිනි වලල්ලක් නිර්මාණය කරමින් අර පෙට්‍රල් ඔක්කොම ටික පත් වෙනවා කියලා. ඉක්මනටම තමත් යක්ෂයන් කුළුණට ඇතුල් වෙන නිසා මේ දෙනාට සිද්ධ වෙනවා ඒගලන්ට පිට තියන්න. හැබැයි උනත් මේගලන්ගේ බුලට් වලින් මේ යක්ෂයන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. යක්ෂයන් මෙතන තියෙන යකඩයක් අරන් ඇවිල්ලා ගින්දරට උඩින් මේක දාන නිසා දැන් ඒගලන්ට පුළුවන් පිච්චෙන්නේ නැතුව මේකට ඇතුල් වෙන්න. හැබැයි ඒ වුණත් බොයිස් ගෑස් කෑන් එකට පයින් ගහලා මේකට අනෙක් පැත්තට මිඩි තියෙන නිසා ඒගලන්ට මෙතනින් ඇතුළට එන්න හම්බෙන්නේ නැහැ. කෑන් එක පුපුල යනකොට යක්ෂයෙක් බොයිස්ගේ පැත්තට පැනලා මෙයාව අල්ලගත්තත් ග්‍රේ ඉක්මනට මගේ බ්ලේඩ් වලින් මෙයාට පාර දෙනවා. යක්ෂයාව අල්ලගන්න උගේ ශරීරය අනෙක් පැත්තට කරකවනකොට ග්‍රේට සිද්ධ වෙනවා සතත් එක්ක අතින් පයින් සටන් කරන්න. බොයිස් සතාට පාර දෙන එකෙන් ඌ විසික්කලා ගිලා යකඩේ කැමිනෙනවා. මේ අතර ග්‍රේ තවත් ගෑස් ටැංකියක් විසික් කරන නිසා මේකෙන් විශාල පිපිරීමක් ඇති වෙනවා. පේනවා මේ සද්ද ඇහිලා යක්ෂ නායක එනවා කියලා මෙතනට. එයා තමන්ගේ කට්ටියත් එක්ක කුරුණ උඩ ඉඳන් මේක නර්මමින් ඉඳලා අවසානයේ පල්ලයට පැනලා මේක ළඟ ඝාතනය කරන්න තීරණය කරනවා. යක්ෂනායකයා ග්‍රේට නම කියලා කතා කරමින් කියන්නේ ඇය කවදාවත් මෙතනට එන්නේ නැතුව ඉන්න තිබ්බේ කියලා. ග්‍රේ මැජික් පාවිච්චි කරලා එයා පිටපස්සට යවන අතර ඇය තමන්ගේ අතින් ගින්නක් විදලා මෙතන යක්ෂයා සෑම කෙනාම පුළුස්සමින් ඒක විශාල දෙවන්ත ගිනි සුළු කුණාටුවක් බවට පත් කරනවා. මේකෙන් නායකයා ඇතුළව සෑම කෙනාම මියනවා. හැබැයි උනා ටික වෙලාවකින් බොයිස් කියනවා එයාට මේ ගිනි ගන්න එකේ රසය දැනෙන්නේ නැහැ කියලා. ඉතින් ග්‍රේ පැහැදිලි කරන්නේ ඒක ඇත්තටම මායාවක්. ඇය යක්ෂයන්ට ඒගොල්ලෝ ගෙනගෙන ඉන්නවා කියලා සිතින් මායාවක් ඇති කරලා තියෙන අතර යක්ෂයන්ගේ හදවතට මේක දරා ගන්න බැරුව ඒගොල්ලෝ heart attack ඇදලා තමයි මිය ගිහලා තියෙන්නේ. ඒ වගේම මේලාදී පැහැදිලි කරනවා මේ යක්ෂයන් වෙන කවුරුවත් නෙමෙයි වසර ගණනාවකට කලින් විශාල නිදානයක් මෙතන තියෙනවා කියලා විශ්වාස කරමින් මෙතනට වෙලා මේ ස්ථානයේ ගවේෂණය කරපු මිනිසුන්. හැබැයි උනත් මෙතන කොච්චර දූෂිතද කියනවා නම් ඒ මිනිස්සාස්තයාගේ ගෝලයන් ඒගොල්ලෝ මරා දැම්ම අර යක්ෂයන් බවට පත් වෙලා. ඊළඟ දවසේ පැට්‍රියාක් සෑම කෙනාටම කියනවා රජතුමා මිය ගිහලා තියෙනවා කියලාත් ඒ වුණත් රජින ප්‍රෙග්නන්ට් කියලාත්. ඉතින් ඒක නිසා මේ ළමයා ඉපදුනහම එයා තමයි අලුත් රජතුමා බවට පත් වෙන්නේ. මිනිසුන් මේකට පොඩ්ඩක්වත් කැමති නැති වුණත් ජෙරාරි සහසට වෙන්න තියෙන නිසා ඊගලන්ට රජිනගේ නම කියලා හොරේ දානවා හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. ටික ලාකට පස්සේ පැට්‍රියාගේ රජින ගාවට ගිහිල්ලා ඇගේ ඉස්සරහා දරනවල පොරොන්දු වෙනවා තමන් අනිවාර්යෙන් ඇසෑගේ ළමයාට පක්ෂපාතීව ඉන්නවා කියලා. හැබැයි ඒ වුණත් එයා රහස්‍යයේ ඇයට බැනවදිනවා. ඒ වගේම එන්ෆෝසර්ට කියනවා ඇගේ වැඩ ඉක්මනටම කරන්න කියලා. මේ අතර රැජිනත් අලුත් ප්ලෑන් එකක් ගහන ගමන් පේනවා ජෙරාරිස් සිප ගන්නවා කියලා. මොකද ඇයට අවශ්‍යලා තියෙන්නේ ඇගේ පර්සනල් ගෝස් වලට එයාගේ ආමික පාවිච්චි කරන්න. බොයිස් ආග්‍රේ ඊට පස්සේ ෆයර් ෆේල්ස් කියලා හඳුනන තැනට තමයි එන්නේ. බොයිස් කියනවා ඒගලන්ට ඊළඟ දවසේ පුළුවන් මේගලන්ට අවශ්‍ය ස්ථානයට යන්න. ෂේප් ෂිෆ්ටර්ත් එක්ක සටන් කරන එක ගොඩක් බය වෙන්න පුළුවන් නිසා ග්‍රේ කියනවා බොයිස්ට එයාගේ පේමන්ට් එක අරන් මෙතනින් යන්න කියලා. හැබැයි ඒ වුණත් එයා මේක ප්‍රතික්ෂේප කරමින් යගෙන් ඉල්ලා සිටනවා ඇයටත් එයත් එක්ක එන්න කියලා. ඒ වුණත් ඇය මේලදී හෙලි කරනවා ඇයට ශාපයක් වැදිලා තිනවා කියලාත් මේ ශාපය නිසා ඇයට කවදාවත් ඇයට දෙන ජොබ් එකකට බෑ කියන්න බෑ කියලාත් ජොබ් එකක් ගත්තට පස්සේ ඒක අතරමැද නවත්තලා යන්න බෑ කියලාත්. ඉතින් ඊළඟ දවසේ බොයිස් සාන්ඩ්‍රේ මෙතන තියෙන ටනල් එකකින් ඇවිදන් යනකොට මේගලන්ට ඇහෙනවා ඒගලන්ගේ පිටිපස්සෙන් ට්‍රේන් එක එනවා කියලා.
ඉතින් මේගොල්ලන්ට මේකෙන් බේරෙන්න බැරි නිසා ඒගොල්ලෝ තීරණය කරනවා ප්ලෑන් එකක් ගහන්න. ග්‍රේ රේල් පිල් මත හිටන් ඉන්න ගමන් ට්‍රේන් එක ඈඟාවට එනකම් බලන් ඉන්නවා. ඉතින් මේක ගොඩක් ලං වුණාට පස්සේ ඇය දුවන්න පටන් ගන්න අතර එන්ෆෝස් ඇගේ මිනිස්සුන්ට කියනවා පුළුවන් තරම් වේගෙන් ඇගේ පිටිපස්සෙන් යන්න කියලා. හැබැයි ඇය දන්නේ නැහැ මේක ට්‍රැප් එකක්. ග්‍රේ මේගොල්ලන්ව කැඩුණු රේල් එකක් ගාවට අරන් යන අතර අවසාන තප්පරේදී මේකෙන් බිමට පැන්නත් යට ඉන්න බොයිස් ඇව අල්ලගන්නවා. ඉතින් ට්‍රේන් එකට යන්න මේක නවත්ත ගන්න බැරුව මේක ප්‍රපාතයට ඇඳ වැටිලා එන්ෆෝසර්ස් ඇගේ මිනිසුන් සෑම කෙනාම මියනවා. පැට්‍රියාච් මේක ගැන දැනගත්තට පස්සේ එයා තමන්ගේ මිනිස්සුන් එකතු කරගෙන රාජධානී බලය ලබා ගන්න උත්සාහ කරත් ජෙරාරිස් ඇයාගේ ආමික මෙතනට ඇවිල්ලා පැට්‍රියාච් ඇයාගේ සොල්දාදුන් වට කරලා මේගොල්ලෝ සෑම කෙනාම මරා දානවා. ඉතින් දැන් රැජිනට තමයි මේගොල්ලන්ගේ මේ නගරය අයිති. ඊට පස්සේ ජෙරාරිස්සා රැජින මේක සමරන්න කෙනෙක්ත් එක කැච්චලනවා. ඊළඟ දවසේ ග්‍රේසා බොයිස් අවසානයේ ස්කල් රිවේකට එන අතර මේගොල්ලෝ දකිනවා මෙතන වටේ සෑම තැනකම ඇටකටු තියෙනවා කියලා. ඒගොල්ලෝ මෙතන ගොඩක් පැරණි බිල්ඩින් පරීක්ෂා කරනකොට තේරුම් ගන්නවා කවුරු හරි මෙතන ජීවත් වෙනවා කියලා. හැබැයි ඒ වුණත් මේ පුද්ගලයා වේගලන්ට සොයාගන්න බෑ. බොයිස් ග්‍රේට කියනවා ඒගොල්ලෝ මෙතනින් යන්න ඕනේ. හැබැයි ග්‍රේටගේ මිෂන් එක අවසන් කරන්න ඕනේ. රාත්‍රියේ උදා වෙනකොට ග්‍රේයගේ අතර සිල්ව නියපොතු දාගෙන පේනවා මෙතනින් එළියට විදන් යනවා කියලා. බොයිස් ඇව නවත්තන්න උත්සාහ කරත් එයා ඒ වෙනකොට ප්‍රමාද වැඩි. මොකද සම්පූර්ණ චන්ද්‍රයා වලාකුලකින් එළියට ආපු ගමන් එයා වේගෙන් පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේලාදී තමයි හෙලි වෙන්නේ ඇත්තටම අර ෂේප් ෂිෆ්ටර් වෙන කවුරුත් නෙමෙයි බොයිස්. ග්‍රේ විශ්වාස කරනවා එයා ඇත්තටම ඇගේ මිෂන් එකට එකග වුණේ ඇයව මෙතනට අරන් ඇවිල්ලා ඇව ඝාතනය කරන්න කියලා. බොයිස්ගේ ශරීරයේ ඉරියාමෙන් එයා තප්පර කිහිපයකින් විශාල වුල්ෆ් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ග්‍රේ මෙයාගේ පැත්තට අරොර්ලෝසෝකින් දමලා ගහලා ඊට පස්සේ මෙයත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ වුණත් බොයිස් ඇයට වඩා ගොඩක් ශක්තිමත් නිසා ඊටම ලේසියෙන් තමයි ඇයට පහර දෙන්නේ. ඊට පස්සේ ග්‍රේ කුරුල්ලන් විශාල ප්‍රමාණයක් එයාගේ පැත්තට එනවා කියලා මායාවක් මතු කරලා ඉක්මනටම මෙයාගෙන් සැඟවෙනවා. හැබැයි මායාව අවසන් වෙනවත් එක්කම පේනවා ග්‍රේට පුළුවන් වෙලා තිනවා කියලා සිල්වර් ක්ලෝස් වලින් යට ඉන්න. බොයිස් අනෙක් පැත්තට සටන් කරන්න උත්සාහ කරත් එයා දැන් ගොඩක් දුර්වලයි. ඉතින් ඇය තවත් පාරවල් කිහිපයක් එල්ල කරලා මෙයාව බිම දානවා. ග්‍රේ අවසන් පාර එල්ල කරන්න යනකොට එයා මේකෙන් බේරෙන්න තමන්ගේ අත උස්සනවා. තප්පර කිහිපයකට පස්සේ පේනවා බොයිස් නැවත මිනිසෙක් විදිහට අවදි වෙනවා කියලා. ග්‍රේ මෙයාට වතුර ටිකක් දීලා කියනවා සෙලවෙන්න එපා. බොයිස් නින්දට වැටුණාට පස්සේ ඊළඟට මෙයාව දෙනකොට දකිනවා තමන්ගේ දන්වැල් වලින් ගැට ගහලා තියෙන කියලා. ඉතින් පේනවා කලින් දවසේ රාත්‍රියේදී ග්‍රේයාගේ තුවාලයේ මැහුම් දානකොට ඒ තුවාලයට රිදී කැබැල්ලක් දාලා තමයි මහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි බොයිස් වෙනදට වඩා ගොඩක් දුරලා හිටියේ. ඇය මෙයා මරා දාන්න සෝදනම් වෙනකොට බොයිස් කියනවා එයාට අවසන් කැමැත්තක් තියෙනවා කියලා. ඒ වගේම ඇයට මතක් කරනවා ඇයට කාගේවත් ජොබ් එකක් ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා. එයා කියනවා Tamanට අවශ්‍ය ඒ දෙන එකට එකතු වෙලා දැනන පාළුවේ යන්න ඩූ එකක් විදිහට දඩයන් කරන්න ඕනේ කියන එක. ග්‍රේ මේකට එකග වුණත් ඇය කියනවා ඒකට ප්‍රයිස් එකක් තියෙනවා කියලා. මේලෑදෙන් වලාකුළ අයින් වෙන නිසා බොයිස් නැවත වෝරකේ බාට පරිවර්තනය වෙන්න පටන් ගන්නකොට ග්‍රේ පිහියෙන් අරලා එයාගේ පපුව විවෘත කරනවා. ඊළඟ දවස් උදෑසන පේනවා ග්‍රේ බොයිස්ව ඝාතනය කරලා මෙතන එයා මිහිදන් කරලා ඉවරයි කියලා. ඊට පස්සේ ටික දවසකින් ඇය නගරයට ඇතුළු වෙනකොට වහලුන් සෑම කෙනාම ඇගේ නම කියලා කෑ ගහනවා. සොල්දාදුවන් ඒක ළඟ සංසෝ කරන්න උත්සාහ කරත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඇය නමත් එක්ක මාර්ගලේ ආරම්භ වෙමින් ඒගොල්ලෝ පල්ලේ කුරුසේ කඩාමිද දාලා නගරයේ සොල්දාදුවන් ඝාතනය කරන්න පටන් ගන්නවා. ග්‍රේ ජෙරාරිස් සොයාගෙන ගිහිල්ලා බොයිස්ගේ හැම දීලා කියනවා රජනට පුළුවන් කියලා මේක පාවිච්චි කරලා ඇයට අවශ්‍ය ෂේප් ෂිෆ්ටර් බලය ලබා ගන්න. හැබැයි උනත් ජෙරාරිස් අනෙක් පැත්තට කියන්නේ ඇය තමන්ගේ මිෂන් එක ෆේල් කියලා. හැබැයි ඒ වුණත් ග්‍රේ අනෙක් පැත්තට පැහැදිලි කරනවා එයාගේ මිෂන් එක වෙච්ච ඇය රජනගේ ආදරවන්තයව ඝාතනය කරපු නිසා දැන් ජෙරාරිස්ට පුළුවන් රජනව අයිති කරගන්න. ඉතින් ජෙරාරිස් මේ හමාරගෙන රජන ගාවට ගියාම මේක ඇත්තටම අයිත බොයිස්ට කියලා තීරුම් අරගෙන ඇගේ හදවත සම්පූර්ණයෙන් බිති යනවා. පේන වගේ ගෝල් එක වෙලා තිබෙ වෙන මොකක්වත් නෙමෙයි ඇත් ෂේප් ෂිෆ්ටර් කෙනෙක් බවට පත් වෙලා බොයිස් එක්ක ජීවත් වෙන එක. ඉතින් ජෙරාරිස් ඉස්සරහට ඇවිල්ලා කියන්න උත්සාහ කරනවා බොයිස් ඇගේ මනස විකෘති කරා කියලා. මේලාදී තමයි රජනට තේරුම් යන්නේ මේ ප්ලෑන් එක පිටිපස්සේ හිටියේ වෙන කවුරුත් නෙමෙයි ජෙරාරිස්. ඉතින් කෝපෙන් ඇය පිහියෙන් අරලා මෙයාව ඝාතනය කරනවා. අරගලකරුවන් මේ අවස්ථාව පාවිච්චි කරලා මාලිගාවට ඇතුළු වෙලා මේක සම්පූර්ණයෙන් වට කරනවා. ඊළඟ දවස් උදෑසන ඉර පායනකොට බොයිස්ගේ සම සම්පූර්ණයෙන් අළු වෙනවා. ඒ වගේම මේ වෙලාවේදී බොයිස්ගේ මිනි වල සෙලවෙනවා.
ටික වෙලාවකට පස්සේ බොයිස් ග්‍රේවස් හොයාගෙන එන අතර පේනවා ඇය ඇත්තටම මෙයාව ඝාතනය කළා නෑ. ඒ වුණා බොයිස්ට අවශ්‍යයි ඇව ඝාතනය කරන්න. හැබැයි මේ වෙලාවේදී ග්‍රේ පාපොච්චාරණය කරනවා ඇය දැනන් හිටියා කියලා බොයිස් තමයි රජිනගේ ආදරවන්තයා කියලාත් ඇය මුලින්දම මේක ප්ලෑන් කරා කියලා ඇයට අවශ්‍යලා තිබ්බ අරගලයක් ඇති කරමින් මේ රාජධානියේ කුර පාලනය පෙළලා දාන්න බොයිස් ඇයට පිටිත යන්න උත්සාහ කරත් එයාගේ ගන්න එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ අනෙක් පැත්තට ඇයට පිහකින් පාර දුන්නත් පේනවා ග්‍රේත් මේ පහර කන ගමන් පේනවා ග්‍රේත් මේ පහර කන ගමන් එයාට අනෙක් පැත්තට පිහෙන් අයිනවා කියලා ග්‍රේමේලදී මැරණ එක ප්‍රතික්ෂේප කරමින් මෙයාට මතක් කරනවා එයාගේ අවසාන ප්‍රාර්ථනාව මොකක්ද කියලා. ඉතින් මේ දෙන්නා එකිනෙකාට සමාව දෙමින් ආසියාගේ පිටේ ලොස් ලෑන්ඩ් එකට පිටත් වෙලා යද්දී චිත්‍රපටය අවසන් වෙනවා.